ස්ථානීය අගය හඳුනා ගනිමු. ඉරටු මිටි වලින් ඉරටු හා ඉරටු මිටි. මතක හිටින්න මෙන්න මේ විදියට. මේ කවුද මේ? ඉරටු මිටිය. එයා නටනවා. එක ඉරට්ටයි. ඉරටු එකයි. දෙක ඉරටු දෙකයි. එකයි දෙකයි. තුන ඉරටු තුනයි. එකයි දෙකයි තුනයි. හතර ඉරටු හතරයි. එක දෙක තුන හතර. ඉරටු හතරයි. පහ ඉරටු පහයි. එක දෙක තුන හතර පහ. හය ඉරටු හයයි. එක දෙක තුන හතර පහ හය. හත ඉරටු හතයි. එක දෙක තුන හතර පහ හය හත. හතයි. අට ඉරටු අටයි. එක දෙක තුන හතර පහ හය හත අට. නවය ඉරටු නවයයි. එක එහෙනම් ඉරටු එක ඉරටු නවයක් අඳින්න ඕනේ. 10 කිව්වොත් මේ බලන්න එකේ ඉරටු නෑ. එහෙනම් 10 ඉරටු මිටි එකයි. ඉරටු 10ක් එකට තියලා එක මිටියක් බඳිනවා. ඉරටු මිටි එකයි. ඉරටු මිටියට ඉරටු 10යි. ඉරටු මිටියට ඉරටු 10යි. එහෙනම් අපි යමු 11. ඉරටු මිටි එකයි. ඉරටු එකයි. මිටි එකයි. ඉරටු එකයි. 11. 12. ඉරටු මිටි එකයි. තනි ඉරටු දෙකයි. ඒ 12. 13. ඉරටු මිටි එකයි. ඉරටු තුනයි. ඊළඟට මේ බලන්න ඒ 14. ඉරටු මිටි එකයි. ඉරටු හතරයි. මිටි එකයි ඉරටු හතරයි 14යි. 15. ඉරටු මිටි එකයි. ඉරටු පහයි. මිටි එකයි ඉරටු පහයි. ඉරටු 15. එහෙනම් බලමු 16 කොහොමද අපි දක්වන්නේ? ඉරටු මිටි එකයි. 10 ඉරටු මිටි එකයි. තනි ඉරටු 6යි. 16යි. ඊළඟට 17. ඉරටු මිටි එකයි. තනි ඉරටු 7යි. 17යි. ඉරටු මිටි වලින් 17 නිරූපණය. දෙක ශ්‍රේණියේ චූටි ඕගොල්ලොත් එක 18 ඉරටු මිටි වලින් ඉරටු මිටි එකයි. තනි ඉරටු 8යි. 18යි. එහෙනම් මෙන්න 19. ඉරටු මිටි එකයි. තනි ඉරටු කීයක් තියනවද? 9ක්. 19ක් විතරයි. ඊළඟට බලන්න කීයද අපි දක්වන්න හදන්නේ? 19න් පස්සේ. ඔව් ඒ 20. ඉරටු මිටි එකයි. දෙකක් තියෙනවා. ඉරටු මිටි දෙකයි. හැබැයි ඉරටු නෑ. 20යි. ඉරටු මිටි දෙකයි. 10යි. 20යි. ඉරටු මිටි වලින් ඒ විදිහට අපි සංඛ්‍යා නිරූපණය කරමු. ඉරටු මිටි වලින් දෙක ශ්‍රේණියේ බබාලට ලේසියෙන් දැන් අඳින්න පුළුවන්. මතක තියාගන්නත් පුළුවන්. එහෙමනේ. ඉරටු 10යි.